සුබ සන්ධ්‍යාවක් වේවා සහෘද ඔබ සියලුම දෙනාටම මයින්ඩ්ෂිෆ්ට් ව්ලොග්ස් වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ කාලීන මාතෘකාවක්. අපි සියලුම දෙනාම දන්නවා මේ පසුගිය දින වකවානුවල සිද්ධ වුණා යම්කිසි ආපදාකාරී තත්ත්වයක් අපේ රටට. ඒකට මම අද පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නේ මේ වගේ ආපදාකාරී තත්ත්වයක් ඇති වෙන්න හේතුව සහ මේකට කොහොමද අපේ මිනිස්සුන්ගෙන් මේ වගේ දෙයක් ඇති වෙන්න ආපු බලපෑම සහ කොහොමද මේ වගේ දෙයක් එනවා කියන එක අපි කල්තියා අඳුනගන්නේ සහ අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන කාරණාවන් තමයි ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Shift your perspective. Shift your future. ඇත්තටම මේ ඔබ දන්නවා ඇති මේ පහුගිය දිනවල සිදුවුණු ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩාක්ම බලපෑමට ලක්ුණේ නාය යෑම. නායාම අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා earth slips කියනවා එහෙම නැත්නම් landslides කියලා කියනවා. ඒ වගේ නම් වලින් අපි මේක හඳුන්වනවා. එතකොට මේ නාය යාමට මොනවාද ඇත්තටම බලපෑමක් වුණේ? මෙතන ඇත්තටම උනේ සයික්ලෝන් එකක්. සයික්ලෝන් එකක් කියන්නේ සුළි සුළඟක්, සුළි කුණාටුවක් අපේ රට ඇතුලෙන් ගමන් කරා. මේක ඇත්තටම මුලින්ම ගැඹුරු ආපాతයක් විදියට පටන් අරගෙන ඊට පස්සේ සුළි සුළඟක් බවට පත් වෙලා අපේ රට හරහා සුළු ප්‍රදේශයකින් ඒ කියන්නේ මඩකලපුවෙන් පොඩක් ඇතුළට ඇවිල්ලා ත්‍රිකුණාමලය හරහා මුළු තිව් වලින් එළියට යන වගේ පොඩි ඒරියා එකකින් අපේ රටින් ගියා. හැබැයි මේ වගේ සයික්ලෝන් එකක් යද්දි සයික්ලෝන් එක යන පාත් එකේ දෙම ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වටේට තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒක වටේට තමයි සර්කියුලේට් වෙන පටන් ගන්න වින්ඩ් එක. ඒකත් එක්ක ජල වාෂ්ප වටේට කැරකිලා ලොකු වර්ෂාපතනයක් ඇති වෙනවා. ඒතකොට ඕක තමයි මෙතන සිද්ධ වුණේ ඇත්තටම. නමුත් ලොකුම බලපෑම අපේ රටට සිද්ධ වුණේ වර්ෂාපතනයත් එක්ක ඇති වෙච්ච නාය යෑම. අපි බැලුවොත් අපේ රටේ මේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව අති විශාල ප්‍රදේශයක් නාය යෑමකට ලක් වුණා. තැන් වලින් හැම තැනම වගේ නාය ගියා. එතකොට මේ නාය යාම තුලින් ලොකු ජීවිත ප්‍රමාණයක් අපේ රටට අහිමි වුණා. එතකොට මම ඉස්ලාම් මේ නාය යාම කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය මම දැක්කා සමාජ මාධ්‍යවලත් එක අය පොඩ්ඩක් එකිනෙකාට විරුද්ධ මත ප්‍රකාශ කර ගන්නවා මම දැක්කා. පෝස්ට් ෂෙයා කරගත්ත මම දැක්කා මේ නාය යාම පිළිබඳව. එතකොට ඇත්තටම නාය යෑමට හියුමන් ඉන්ටරැක්ෂන් එක විතරමද බලපාන්නේ. ඇත්තටම නාය යාමකදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අධික වර්ෂාව. කියන්නේ දරාගත නොහැකි වූ අධික වර්ෂාවක් ලැබුණට පස්සේ පස්වල බර වැඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම පස් අංශු අතර තියෙන ඝර්ෂණය ගැලවිලා යන්න පටන් ගන්නවා. එතකොට පස් දිය වෙලා යටින් එහෙම් පිටින්ම ගැලවිලා ලෑන්ඩ් ස්ලයිඩ්ස් එක එහෙම් පිටින්ම පල්ලෙහාට ගැලවිලා යනවා. ඔක තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අධික වර්ෂාව. අධික ජල ප්‍රමාණයක්, පාංශු ජලයේ ප්‍රමාණයක් අධික ලෙස වැඩි වුණාම එක සඩන්ලි වෙන දෙයක්. ඒතර ඔක තමයි මූලිකම මේ තත්ත්වය වෙන්නේ. ඒතකොට ඕකට ඔය වර්ෂාවට අමතරව බලපාන ගොඩාක් දේවල් තියෙනවා. ඒතර එකක් තමයි ස්ලෝප් එක. ස්ලෝප් එක ගොඩාක් ආනත නම් ඒ වගේ තැනක ගැලවිලා යන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේකට ගොඩාක් බලපානවා මිනිස් ක්‍රියාකාරකම්. ඇත්තටම ඉස්සරත් අපේ රටට ඔය වගේම තද වර්ෂාවන් සද කුණු කුණාටු ඇති වෙන්න ඇතිලා තියෙනවා. අපි දන්න ඉතිහාසය ඇතුළත් ඇති වෙලා තියෙනවා. නමුත් මේ තරම් ලොකු ජීවිත ප්‍රමාණයක් බිලි ගන්න ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති සමහර වලපනේ ඊට පස්සේ තවත් මේ නුවරඑළිය තමත් සමහර ප්‍රදේශවල ගම්මාන පිටින්ම කියන්නේ ගෙවල් 10 15 20 වගේ ලොකු ප්‍රමාණ පිටින් ලෑන්ඩ් ස්ලයිඩ් වෙලා ගිහින් තිනවා. ලෑන්ඩ් එක එහෙම පිටින්ම පල්ලෙහාට ස්ලිප් වෙලා ගිහින් තිනවා. ගෙවල් ඔක්කොම කුඩු කරගෙන. එතකොට මේකට ඇත්තටම මිනිස් ක්‍රියාකාරකම් තමයි ලොකුවටම බලපාලා තියෙන්නේ. කවුරු මොන කතා කිව්වත් ඇත්තටම දේශුගය කියන්නේ අපි මිනිස් ක්‍රියාකාරකම් රහිතවමත් ඕන තරම් ලෑන්ඩ් ස්ලිප් සිද්ධ වෙනවා. ඒකට කතා දෙකක් නැහැ. මිනිස් ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි. ඒතර මේක යම් ප්‍රමාණයකින් ඉම්ප්‍රූව් කිරීමක් මිනිස් ක්‍රියාකාරකම් වලින් සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන ඇත්තටම කතා කරන්න වෙන්නේ. එතකොට මේක අනවශ්‍ය ලෙස ගෙවල් හදා ගන්නවා මිනිස්සු. කියන්නේ ගෙවල් හදද්දී ඇත්තටම අපේ රටේ තියෙනවා ප්‍රධාන ආයතන දෙකක්. පතල් හා කැනීම් කාර්යාංශය. එතකොට පතල් කැනීම් කාර්යාංශයත් මේකට එක්තරා විදිහක මේ සම්බන්ධයක් වෙනවා. අනිත් එක තමයි ජාතික ගොඩනැගිලි
පර්යේෂණ මධ්‍යස්ථානය. එතකොට මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය මෙතන ලොකු වයිටල් රෝල් එකක් කරනවා. ඒගොල්ලන්ගේ අප්‍රූවල් එකක් ගන්න ඕනේ. ඔය කඳු පැතිවල ඕගොල්ලෝ ගොඩනැගිලි හදද්දි. එතකොට සමහර අය ඒ ඇප්‍රූවල් එක නැතුව තමන්ගේ හිතුමතා මනමනාපෙට ගිහිල්ලා මේ බිල්ඩින් හදනවා. ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ පොඩි තනි තට්ටුවේ කෙවල් නෙමෙයි. ගොඩක් අය ලොකුට බේස් වලවල් කපලා ලොකු බිල්ඩින් හදනවා. ඒ වගේ මේ කඳු ප්‍රදේශවල ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ගොඩක් වෙලාවට කඳු පැතිවල යනකොට අපි දකිනවා ඒගොල්ලන් කන්ද මෙහෙම තියෙන්නේ මේ කන්දේ පාර යනවා පාර යන්නේ කන්ද කපාගෙන තමයි පාර රවුමට රවුමට යන්නේ. ඒ කියන්නේ අපිට වංගු තියෙන එක අපි නිකන් යනකොට අපිට පේන්නේ නමුත් අපි යන්නේ කන්දක් දිගේ උඩට යෑමක් සිද්ධ වෙනවා. මැප් එකත් එක්ක අධ්‍යයනය කරෝතින් අපිට පේනවා මේක යන්නේ කන්දත් එක්ක උඩට යන්නේ. එතකොට මේ යනකොට මේ පාර කපාගෙන කන්ද හදාගෙන යන මේ කන්ද එක පැත්තක් තියෙන ප්‍රපාත එක පැත්තකින් තියෙන කන්ද. එතකොට මේ කන්දේ තමයි මිනිස්සු ගෙවල් හදන්නේ. එතකොට මේ කන්දේ ගෙවල් හැදුවට පස්සේ අනිවාර්යයෙන් මේක ස්ලෝප් කන්දක්. කොච්චර ස්ලෝප් දෙක එක තැන්වල එක එක විදිහට ස්ලෝප් එක තියෙනවා. එතකොට මේ කන්දේ ගෙවල් හදද්දි මේකේ අනිවාර්යයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානයේ අප්‍රූවල් එක ගන්න ඕන. එතකොට මිනිස්සු මෙහෙම අප්‍රූවල් අරගන්න නැතුව අනවශ්‍ය විදියට ගෙවල් හදනවා. ඊට පස්සේ මේක විතරක් නෙමෙයි සමහර පාෂාණ තියෙනවා. පරණ වෙන්න පාෂාණ දි รา පත් වෙනවා. දි รา පත් වුණාට පස්සේ මව් පාෂාණයෙන් පාෂාණ කොටස් දි รา පත් වෙලා කඩන් වැටෙනවා. එතකොට එහෙම තත්ත්වයන්ොත් ඇති වෙනවා. එතකොට මේ වගේ තත්ත්ව ජාතික පතල් කැණීමේ කාර්යාංශය සහ ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය තමයි මේකට වගකිව යුතු ආයතන වෙන්නේ. එතකොට මෙයාලා ගොඩක් වෙලාවට රිසර්ච් කරලා අයිඩෙන්ටිෆයි කරගන්නවා මෙන්න මේ ඒරියා එකේ මේකක් වෙන්න පුළුවන් කියලා. ඒකට මට මතකයි ගොඩක් වෙලාවට මීට වසර 2004-5 කාලෙදී ඔය මේ බෙරගලින් ටිකක් එහා පැත්තට වෙන්න මේ පොඩි ටවුන් එකක් තියෙනවා. ඒ හරියේ ඔය වගේ පතල් කැණීම් මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය අයිඩෙන්ටිෆයි කරගත්තා. මෙන්න මේ පැත්ත නායි යනවා කියලා. ඒතකොට ඒගොල්ලෝ මේ පැත්තේ හිටපු ගොඩක් මිනිස්සුන්ව වෙන තැන් වලට ගිහලා රීලොකේට් කරලා ඒවා මේ අතෑරලා දැම්මා. මම හිතන්නේ ඊට පස්සේ එහෙම නායෑමක් සිදු වෙන්නේ නැහැ. පැලීමක් සිදු වෙලා තිබ්බා මව් පාෂාණයෙන්. ඒතකොට ඒකෙන් තමයි ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගත්තේ මේක කඩන් වැටෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා කියලා. හැබැයි එතන නායෑමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ ගොඩාක් අයිඩෙන්ටිෆයි කරපු තැන්වල නායෑම් සිද්ධ වුණා. එතන මේ නිසා තමයි කියන්නේ ඒගොල්ලෝ කලින් අයිඩෙන්ටිෆයි කරලා මේවයි ගෙවල් හදන්න එපා. හදලා තියෙනවා නම් ඒවෙන් එවැකුවේට් කරලා ඒගොල්ලන් වෙන තැන්වලට පදිංචි කිරීම සිද්ධ කරනවා. එතකොට ගොඩක් මිනිස්සු මේවට අවනත වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දන්නේ නැති මේ පහුගිය දවස්වල මාවනැල්ල සහ කඩුගන්නාව අතර සිද්ධ වුණා මේ ලෑන්ඩ්ස්ලිප් එකක් ලෑන්ඩ්ස්ලයිඩ් එකක්. එතකොට ඒ ලෑන්ඩ්ස්ලයිඩ් නායෑමේදී උඩ පාෂාණි කෙලින් කොටසක් කඩාගෙන වැටුණා අර කඩයක් උඩට. එතකොට එතන කඩේ අනාරක්ෂිතයි කියලා උන්ට අයින් වෙන්න කියලා කියපු පිරිසක්. නමුත් ඔවුන් අයින් වුණේ නැහැ. එතන ජීවිත මට මතක විදියට ජීවිත 6ක් හෝ 7ක් සිද්ධ වුණා. ඒක තමයි මේ සම්පූර්ණ ව්‍යසනයේ ආරම්භය සිද්ධ වුණේ එතනින්. තමයි මුලින්ම මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණේ. එතන තමයි මිනිස්සු මරණ සිද්ධ වෙලා එතනින් දැන් පටන් ගත්තේ. ඒ ව්‍යසනය අද වෙනකොට මම හිතන්නේ මරණ සහ අතුරුදහන් වූවන් සියල්ලම 400කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. ඒත් තාම මේක ඉදිරියට තාම කවුන්ට් එක වැඩි. ඒතර මේ එතනින් විශාල ප්‍රමාණයක් මිනිස්සුන්ට තම ජීවිතය බේරගන්න හැකියාව තිබුණු අය තමයි ගොඩක් අය නැති වෙලා තියෙන්නේ. මේ වගේ අයිඩෙන්ටිෆයි කරගත්ත තැන්වල ඉන්න එකෙන් මිනිස්සුට අනිවාර්යයෙන්ම ඇලර්ට් එක දුන්නට පස්සේ ඉතින් අයින් වෙන දැනගන්න ඕනේ. ඒක මිනිස්සුන්ගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. සහ රජයේ පැත්තෙන් ඔවුන්ට නිකම්ම අයින් වෙන්න කියලා බෑ. ඒකට මිනිස්සුන්ට වෙනම ඒරියා එකක් හඳුන්වලා දීලා නැවත පදිංචි කිරීමේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒක අංක 1. ඊට පස්සේ අනෙත් එක තමයි මේ වගේ මේක ඇත්තටම අඩු පීඩන අවස්ථාවක් සිදු වුණේ මුලින්ම මේක ඇති වෙනවා කියලා මම දැක්ක මාධ්‍ය හරහා ප්‍රකාශ වෙනවා. ගොඩක් සති දෙකකට පමණ පෙර මේ ගැන කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා කියලා. එතකොට කාලගුණ දෙපාර්තමේන්තුව මේක ප්‍රකාශ කළාට ඔවුන් එක හරියට 100% ප්‍රිසයිස්ලි කිව්වේ නැහැ. කියන්නත් බෑ. මේ පද්ධතියක් ඇති වෙනවා කියන එක කලින් කියන්න බෑ. ගොඩක් අය කියනවා මේක කිව්වට පස්සේ මේකට ඇක්ෂන් ගන්න තිබ්බා කියලා. එහෙම ඇක්ෂන් ගන්න කියන්නේ මේකට ගන්න දුන්න ඇක්ෂන් එකක් තිබුණා. මේකේ ආපදා මධ්‍යස්ථානයේ නැවතත් ප්‍රතිවගත කිරීමක් සහ ඒකේ අවශ්‍ය දේවල් සකස් කරලා ආපදාවකට ගැලපෙන විදියකට යම් ප්‍රමාණයක සකස් කිරීමක් කරන්න තිබුණා. නමුත් ඊට හා දේවල් කරන්න බෑ. මේක ඇති වෙනකන් අපි දන්නේ නැහැනේ මේක වේද නැද්ද කියලා. ඒතොර මේක ඇතිවීම ආරම්භ වෙන්නේ මේ කියන්නේ මේක සිද්ධ වෙන්නේ 27 වෙනිදා 28නේ නොවැම්බර් 28 වෙනිදා තමයි තදබල ලෙස ඇති වෙන්නේ. ඒතොර මීට දින 3කට පමණ පෙර. ඒ කියන්නේ 25 වෙනිදා වගේ වෙනකොට අනිවාර්යයෙන්ම සැටලයිට් තාක්ෂණය ඔස්සේ මේක ඇති වෙනවා කියන එක පුරෝකථනය කරලා තියෙනවා. දවස් 3කට දැන් දවස් 72ක පැය 72කට කලින් පුරෝකථනය කරන්න පුළුවන් මොනවද වෙන්නේ කියන එක. ඒක
මම හිතන්නේ ඕනම ඔබට වුණත් පුළුවන් Zoom Earth මට මතක විදියට Zoom Earth කියන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔය ගොඩක් විදියට යනවා. මීඩියා යුනිට්ස් ඒගොල්ලන්ගේ අර පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දාලා පෙන්වන්නේ අර වින්ඩ් එක යන විදිය, වර්ෂාපතනය පෙන්වන්නේ ඔක්කොම ඒ ග්‍රාෆ්ස් ටික සේරම ටික ඒ ඇප්ලිකේෂන් එකේ බලා ගන්න. ඒක සාමාන්‍ය අපිටත් දාගන්න එක ප්‍රොපෝෂන් එකක් තියෙනවා. මම හරියටම නම දාන්නම් මේක යටින්. මට සිරිසිය නම් මතක නැහැ ඇප්ලිකේෂන් එකේ. එතකොට ඒකේ ප්‍රොපෝෂන් එකක් තියෙනවා. ප්‍රොපෝෂන් එක සල්ලි දීලා ගත්තට පස්සේ වැඩි දෙයක් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට කොච්චර වස්සක් ඇති වෙනවද මේ ඔක්කොම දේවල් ටික පැය 72ක පුරෝගතනයක් සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක මේ අපේ රටේ කන්නේ මේක මේ ලෝකෙම මේ දේවල් මුළු ලෝක පුරාම ඔක්කොම ටික බලා ගන්න පුතට අපේ ලංකාව වට ඒරියා එක ඔයගලන්ට ගිහලා බලා ගන්න පුළුවන් මැප් එකෙන්. මේ වගේ ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන එකත් ගොඩක් හොඳයි. මමත් මේක ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පටන් ගත්තේ මේ සිටුේෂන් එකෙන් පස්සේ. සුළුසුලුකක් වෙන්න ස්ටාර්ට් කරනවා. ඒවා සයික්ලෝන් එකක් වෙන්න හදනවා. ඒතකොට ඒ දේවල් ටික ඔක්කොම මමත් එකෙන් බලාගත්තේ දවස් ටික. මමත් දිගට මේක ඔස්සේ බලබල තමයි තිබ්බේ. මෙන්න මේ ඒරියා එකට දැන් වහිනවා. මේ ඒරියා එකට තව ටිකක් වහිනවා. ඔක්කොම ටික මට බලා ගන්න පුළුවන්කම හම්බුණා. පැය 72 කාල සීමාවක් තුළ ප්‍රෙඩික්ෂන් එක පෙන්වනවා. දැන් උනත් චෙන්නයි වල වහින ඒරියා ඔක්කොම ටික ඇප්ලිකේෂන් එකේ ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ එකකට මම ජනතාව ගොඩාක් දැනුවත් නැහැ. නමුත් දැනුවත් පිරිසට හරි මේකක් පාවිච්චි කරන්න දන්න අය පොඩ්ඩක් පාවිච්චි කරලා මේ ගැන පොඩි ටච් එකේ ඉන්න එක හොඳයි. සාමාන්‍ය ජන ජීවිතයේදී අපි කොහොම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැන් නිවුස් වලට කියනවනේ මේ යන්නේ කලබන දෙපාර්තමේන්තුව කියනවා මෙන්න මෙහෙම ගැඹුරු පීඩන අනුපාතයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. සාමාන්‍ය මොන්සූන් රේන් වලට අපිට ඕක ලොකු ප්‍රයෝජනයක් නැහැ. මොන්සූන් රේන් වල මහා ලොකු හානියක් සිදු වෙන්නේ නැහැනේ. ඒතර එහෙම තත්ත්වයක් දැනගත්ත ගමන් ඔයාගේ ඇප්ලිකේෂන් එක පොඩක් යූස් කරලා Google Maps එක පාවිච්චි කරන හැමතැනම යන Google Map එක දාගෙන යන නිසා ඒක මම පාවිච්චි කරන්න දන්නවා. ඒතකොට මේ ඇප්ලිකේෂන් එකට පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොඳයි. එතකොට මේක පොඩ්ඩක් දාගෙන බලලා අපිට දැනගන්න පුළුවන් ඉදිරියට පැය 72ක් ඇතුළත කොහොමද වර්ෂාව මොන පැතිවලටද වහින්නේ. ඒ වගේ ඩීටේල්ස් ටිකක් ගන්නලක මහජනතාව වශයෙන් අපිටත් ගොඩාක් ප්‍රයෝජනවත් ඔය ඇප් එක දාගන්න හැමෝම. මම කියන්නේ ඒකයි. එතකොට ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනවා නම් ඔයාලට දැනගන්න පුළුවන් එහෙම වාසී තත්ත්වය එහෙම මේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වෙන්න කියනවා. මෙන්න මේ බෙන්ගාල බොක්කේ තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වොත් අපිට බලන්න පුළුවන් ඉදිරි පැය 7ක් ඇතුළත ඒක දාලා ඒගොල්ලෝ ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට ඩෙමෝ එකකින් එහෙම කොහොමද මේ බලාකුළු ටික යන්නේ කියලා අපේ ලංකාව උඩින්. ඒතකොට ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මේ අපේ ට්‍රිප් එක අපිට කැන්සල් කරන්න වෙයිද අපිට කරගෙන යන්න පුළුවන්ද නැද්ද කියන එක. ඒක ගොඩක් දුරට ඇකියුරේට් වුණාට මේක අපිට කියන්න බෑ මෙන්න ගිනිගත් තේනට මෙන්න මේ මිලිමීටර ගානක වැස්සක් හම්බ වෙනවා මෙතෙන්ට මෙහෙම වැස්සක් හම්බ වෙනවා කියන එක කියන්න බෑ. නමුත් හයි රේන් එකක්ද කියන එක කලර් කෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒකට ඒකෙන් දැනගන්න පුළුවන් කොහොමද වහින්නේ කියන එක. ඒකට ඔය වගේ දවස් 3ක කාල සීමාවක් තුළ සකස් වීමේ හැකියාව තිබුණා. මේ ව්‍යසනකාරී තත්ත්වයේ වුණත් මේකේ ගොඩක් අඩුපාඩු තිබුණා හැම පැත්තකින්ම. ඒතර මේ අඩුපාඩු සකස් කරගන්න මේ වගේ නවීන තාක්ෂණය පාවිච්චි කරන්න රජය සහ අදාළ ආයතන කටයුතු කරනවා නම් ගොඩාක් හොඳයි. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට මේකේ මේ වගේ ව්‍යසනයකදී ඇතිවෙන මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. දීපල නම් ගොඩක් වෙලාට බැරි වෙයි සමහරක් වෙලාවට. මොකද දවස් 3ක ප්‍රෙඩික්ෂන් එකක් හැමතිස්සෙම ඉස්සරහින් තියාගෙන යන්න පුළුවන්. ඒකට අපි දන්නවා මේකේ වැස්ස කොහොමද යන්නේ මධ්‍යම කඳුකරට වහින විදිය. ඒතකොට ඒකෙන් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙන්න මේ ගංගා වලට ජලය කොච්චර ප්‍රමාණයක් එයිද. ඒතකොට ඒකෙන් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මහවැලි කැලණි මේ ගම් වලින් ලොකු ගංගා වලින් ලොකු ජල ප්‍රමාණයක් දැන් පල්ලෙහාට බහිනවා. ඒකට අපිට එහෙනම් පිළියමක් වශයෙන් ගංගාවල මුවය කටවල් පොඩක් පළල් කරන්න ඕන. මොකද ඔක හැමතිස්සෙම පළල් කරලා දැන් මේ වෙලාවේ පළල් කරොත් ඔක තව මාස දෙක තුනක් යනකොට ආයෙ රොම් මඩ අරවම පිටලා ආයෙ ඔක වැහෙනවා. මිනිස්සු පස් දාලා පස් ගන්නවා එක එක දේවල් කරනවානේ. ඒතකොට ඔය වගේ දෙයක් වෙද්දි තමයි මේකේ ප්‍රයෝජනෙ තියෙන්නේ. අනේ මේ වගේ දේවල් වලට මේ වගේ මේ නවීන තාක්ෂණය භාවිතා කරන්නේ ගොඩාක් වැදගත් වෙනවා. ඒතකොට එක පැත්තකින් ඒක අනිත් පැත්තෙන් ඉතින් මිනිස්සුන්ගේ පැත්තෙනොත් ලොකු වගකීමක් තියෙනවා. එකක් තමයි හයි රිස්ක් වෙන ෆ්ලඩ් වලට හයි රිස්ක් ඒරියා එකක ඔයා ඉන්නවා. ඔයා දන්නවා. ඔයා ඉන්නේ මිටියාවත. ඒතර ඔයා ඉන්නේ කැලණි ගංගා මිටියාවතේ නම් ඔයා දන්නවා හැම අවුරුද්දකටම සැරයක් ඔයාට ගම් වතුර එනවා. ඒතකොට ඒක සාමාන්‍ය නෝමල් වගේ ජන ජීවිතයේ සාමාන්‍ය නෝමල් කොටසක් වෙලානේ තියෙන්නේ. හැබැයි මේ වගේ අවස්ථාවකදී රජය කියනවා මහා ගම් වතුර තත්ත්වයක් දැන් ඇති වෙන්න කිට්ටුවේ. මේ වෙලාවකදී ගෙදෙට්ට වෙලා ඉන්න එපා. සමහර අය ඉන්නවා යට තට්ටු දෙකේ ගෙදරක් තියෙන්නේ. හැමදාම හැම අවුරුද්දෙම වෙනවනේ ගම් වතුර. ඒක යට තට්ටු වෙන බොට්ටු උඩට දාගෙන උඩට වෙලා ඉන්නේ. මේ වගේ සිටුේෂන් එකක් කියලා කියන්නේ මේක ලොකු සයික්ලෝන් එකක් හිට් කරන අවස්ථාවක්. මේ වගේ වෙලාවක අධික වර්ෂාවක් ඇති වෙනවා මධ්‍යම කඳුකට. ඕගොල්ලෝ දන්නවනේ ටෙලිවිෂන් එක බලනවා නම් ටීවී එකෙන් අපි දකිනවා මහා වැස්සක් දැන් ඕන නුවරට වැස්සා. නුවර මේ මහවැලි ගඟේ මේ මොකද මේ පාර මේ පාලමත් කඩාගෙන ගිහින් තිබුණනේ මේ ආර්ට් ෆැකල්ටි එකයි මේ ඉන්ජිනියරින් ෆැකල්ටි අතර හදලා තිබිච්ච. ඒතොර ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඔයා දන්නවා එහෙනම් අපේ මේ ගංගාවනේ ලොකු ජල ප්‍රමාණයක් එනවා. වෙනදට වගේ නෙමෙයි මේ පාර අධික
වතුර ප්‍රමාණයක් කියනවා. ඒක තමයි මේ කියන්නේ මේගොල්ලෝ අපිට අයින් වෙන්න කියලා. අපි අයින් වෙන්න ඕන. අන්න ඒ වගේ මොකද මේක ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඕගලන් කොටසක් කරලා තිනවා අපි දන්නවා. කැලණි ගංගා මිටිය යතේ ගොඩාක් එහෙමයි. ගම්පහත් අපි දන්නවා අත්තනගලුව යත් එක්ක ඒ ගම්පහ ඉහළගම් ප්‍රදේශය හැමතිස්සෙම යට වෙනවා. පොඩි වැස්සරත් යට වෙනවා. ඒතර ඒ මොකද එක සාමාන්‍ය දෙයක් ගම් වතුර දානවා. මේ වගේ අවස්ථාවන් ඊට ටිකක් වෙනස්. අන්න ඒ නිසා ඒකත් ලොකුවට අපි හැමතිස්සෙම හිතන්න ඕන. අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ තියෙන ගම් වතුරකුයි ඒක වැහි වතුර ගොඩක් වෙලාට වැහි වතුරයි මේ කඳු කරේට වැහලා එන වැහි වතුරේ අතර ලොකු වෙනසක් තියෙනවා. මේ කියන්නේ අධික ජල ප්‍රමාණයක් තමයි පල්ලෙහාට නිකන් මාවය ගිරිඋල නගරය හරහා ගියපු විදිය තද ජල ප්‍රමාණයක් තමයි ගිරිඋල නගරය හරහා පල්ලෙහාට බැස්සේ. ඒ වගේ තද ජල ප්‍රමාණයකට අහු වුණොත් අනිවාර්යයෙන්ම ගහගෙන ගිහිල්ලා මැරෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඒ තමයි ගොඩක් වෙලාවට ඔය ගම් වතුරට කියන්නේ පහත් බිම් වල ගම් වතුර වල ඉන්න අයට කියන්න තියෙන දේ ගොඩක් වෙලාවට කඳු කරේ පැත්තේ තමයි මේකේ වරක් භයානකම තත්ත්වය සිද්ධ වුණේ කඳු කරේ ගම්මාන පිටින්ම මම කිව්වා ස්ලිප් එකෙන් තාල්ලු වෙලා ගියා. එතකොට මේකෙදි එකක් තියෙනවා තමන් දන්නවනම් තමන්ගේ මේකේ නායයාමක් තියෙනවා කියලා මේ ගොඩනැගිලි පරීක්ෂණ අධිකාරියෝ ඕන් කවුරුත් කියන්නත් කලින් තමන්ට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මගේ ගෙදර මෙහෙම තත්ත්වයක් තියෙනවා. මගේ හැපැත්තේ කණ්ඩියක් තියෙනවා. මේ කඩන් අරින්න ඉඩකඩ තියෙනවා. මහා වැස්සක් වහිනකොට මම කිව්වා වගේ පොඩ්ඩක් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා මේක හැමෝටම කරන්න බෑ. ගොඩක් වෙලාවට පුළුවන් තරුණ පිරිසට ඒ කියන්නේ අපේ මේ අවුරුදු 20 ගණන් වල ඉඳන් 30 35 40 මේ වගේ මේ වයස් කාණ්ඩ වල අයට පුළුවන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ගෙදර ඉන්නව නම් පුතා නම් අම්මා තාත්තට කියන්න පුළුවන් මම මෙන්න මෙහෙම බැලුවා ඉදිරි පැය 72 ඇතුළත අධික වර්ෂාවක් හම්බ වෙනවා මෙන්න මේ පැති වලට ඒ නිසා ඔයගොල්ලන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න තමන් ඥාති ළඟ ගෙදරක් තියෙනවා නම් සෙක්කියෝ ඒ ගෙදරට වෙලා ඉන්න මේකේ ඉන්න එපා ගොඩක් අය හැමතිස්සෙම අහන්න ටෙලිවිෂන් ටීවී එකේ නිවුස් අප්ඩේට් එක හැමතිස්සෙම අහන්න මේ වගේ නිකන් දවසට ඕනේ නැහැ පල්හැරි ටීවී බල බල ඉන්න මේ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ටීවී එක ඕන් කරගෙන ටීවී එකෙන් මේක බලලා අර බලන අනිත් කතා නවත්තලා මේක බලලා පොඩ්ඩක් අප්ඩේට් එකක් ගන්න අප්ඩේට් එකක් අරගත්තොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අද කොච්චර වැස්සද මේ පැති වලට වහිනවා තමන්ටත් උඩ තියෙනවා උදේ ඉඳන් හවස වෙනකන් නොනවත්වාම වහිනවා ඒක ඇත්තටම ඔයා දැනගන්න ඕනේ අර්ත් ස්ලිප් එකක් කොහොමද වෙන්නේ කියන එක ඇත්තටම හේතු වෙන්නේ අධික වර්ෂාව අපි නිෂ්ක්‍රියාකාරකම ඔක්කොම හේතු වෙලා තමයි මේක වෙන්නේ අධික වර්ෂාවෙන් තමයි මේක ස්ලිප් එක ගලවලා යන්නේ ඒවල අපි දන්නවා මේ වතුර බර වැඩි වෙනවා වතුර ඇවිල්ලා උරනවනේ අධික වතුර ප්‍රමාණයක්. එතන මේක උරලා අර මේවා අතර තියෙන සම්බන්ධතාවය ගැලවිලා ගිහලා ලිස්සලා ස්ලිප් වෙලා යනවා. ඒ තමන් දන්නවා පස් වර්ගය යනවත් ඔක ඩිපෙන්ඩ් වෙනවා. තමන් දන්නවා තමන්ගේ එහා පැත්තේ කණ්ඩියේ තියෙන පස් වර්ග. කවුරු කණ්ඩි කඩන් වැටලත් ගෙවල්ලා මිනිස්සු මරනවානේ. අර ලොකු ස්ලිප් වෙලා යන මිනිස්සු දන්නේ නැහැ නින්දෙන් යනවා. හැබැයි අර කණ්ඩියක් එහා පැත්තේ කණ්ඩිය තියෙනවා. කණ්ඩිය කඩන් වැටලා නැති වෙනවා. ඒක තමන් දන්නවා. අනිත් එක ගස්. දැන් ගස් වලින් කෙලිම ට්‍රී විල් වල මෝටර් සයිකල් ගිය මිනිස්සුන් නැති වුණානේ. කියන්නේ කරුමේ කියලා අපිට කියන්න පුළුවන් මෝටර් සයිකල් එක යන මිනිස්සෙක් යන වේගය සහ ගහ කඩන් වැටෙන වේගය මේ ඔක්කොම එකට වෙලා වෙන්න තියෙන තප්පර ගානක සුළු මූවමන්ට් එකක් තියෙනවා. ඒතකොට මේ මූවමන්ට් එකේදී මේක සිද්ධ වුණා. ඒතකොට ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මේ අනවශ්‍යකාරී ගස් ඒ කියන්නේ අපිට පේනවා මේ ගහ ගොඩාක් ලොකුයි ගහ පැත්තට බර වෙනවා නම් ගහ කපලා දාන්න. ඉතින් ගෙදරට වැටෙන්න පුළුවන් පරාසයක ගහක් තියෙනවා නම් ගහ අයින් කරන්න. මම කියන්නේ ඒකයි. ඒ වෙනුවට පොඩි පොඩි පැල ටිකක් හදා ඒ වගේ දේවලුත් ඇත්තටම හිතලා මතලා කරන එක හොඳයි. අනිත් එක මේ RDA කෙනුත් සහ මේ නගර සභාවලුත් ඒගොල්ලොත් කරන්න ඕන පාරායින් වල තියෙන අර අනවශ්‍යකාරී ලොකු පරණ ගස් තියෙන ඒවා කපලා අයින් කරන්න. ඒ වෙනුවට පොඩි පැල ටිකක් ආයෙ ඉඳගෙන යන්න. ඒත් ඒක තමයි ඇත්තටම හොඳම දේ. මේ වගේ දේවල් වලින් තමයි අපිට මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් ලොකු ආපදාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. ව්‍යසනකාරී කියලා කියන්නේ මම අදහස් කරන්නේ මේ වගේ රුපියල් නවපාතයක් ඊට පස්සේ සයික්ලෝන් එකක් බවට පත් වෙලා මේ වගේ කියන්නේ අපිට තියෙන එක්ස්පීරියන්ස් වලින් ගත්තොතින් මම හිතන්නේ අපි පොඩි කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් මම දැකපු මගේ මතකයේ තියෙන එක නම් මේක තමයි 2016 අවුරුද්දේ ලොකු ගම් වතුර තත්ත්වයක් කොළඹට ඇති වුණා. හැබැයි ඒකෙත් මේ වගේ සයික්ලෝන් එක අපේ රට ඇතුළට ආවේ නැහැ. සයික්ලෝන් එකත් එළියෙන් ගියේ ගොඩක් වෙලාවට. රට ඇතුළෙන් ගියපු පළමුව අවස්ථාවක තමයි මට මතක නැහැ. හැබැයි මම රට ඇතුළෙන් ගියා කියලා මේක යන ඒරියා එකේ හානියක් කරන්නේ නැහැ. මෙයා වටේට තමයි හානිය සිද්ධ කරගෙන යනවා. අවුමට තමයි මේක යන්නේ. අර මම කියපු ඇප්ලිකේෂන් එක පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොහොමද මේක මේ වෙන්නේ කියන එක මේ පහුගිය කාලේ වුණා ඩෙමොන්ස්ට්‍රේට් කරලා බලා ගන්න පුළුවන් මේක වුණ හැටි. ඒතර ඒ වගේ අලුත් අප්ඩේට්ස් උත් එක්ක ඉන්න try කරන්න. ඇත්තටම දැන් මම දැක්කා මේ මේක ටිකක් මේ කතාවට එච්චර සම්බන්ධයක් නැති එකක්. උනත් මම පොඩ්ඩක් කියන්නම්. මේ දැන් මේ 6 වසරේ ළමයින්ට අර මැප් රීඩින් උගන්වන්න පටන් අරන් තියෙනවානේ. ඇත්තටම හොඳ දෙයක්. මොකද ගොඩක් වෙලාවට අපි දන්නවා සමහර අයට Google Map එක රීඩ් කරගන්න තේරෙන්නේ නැහැ. Google Map එක සාමාන්‍ය පරිසරයට මැප් කරගෙන බලා ගන්න තේරෙන්නේ නැහැ. ඒකෝල අර මැප් රීඩින් එකෙන් ගොඩාක් ලොකු ඩීටේල් එකක් ළමයින්ට හම්බ වෙනවා. ඒකත් එක්ක මෙන්න මේ ඇප්ලිකේෂන් එකක් මම හිතන්නේ පාසල් ළමයින්ට හඳුන්වලා දෙන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. ඒගොල්ලන්ට ඒක
එතනින් ඉස්සරහට ඒගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ ඇප් එක. මේ ඉතින් ඔය ටික තමයි මට අද ගොඩාක් දුරට කතා කරන්න උවමනාවක් තිබේ මේ සිටුේෂන් එකත් එක්ක. ඒ නිසා කට්ටියත් බලනවනේ මේ වීඩියෝ එක. ඒ නිසා තමයි මම මේක දැම්මේ. ඒතකොට මේ වගේ දේවල් වෙද්දී අපිට කොහොමද මේ වගේ දෙයකට රියැක්ට් කරන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ වගේම අනිත් එක තමයි පෝස්ට් සිටුේෂන් එක. වෙනකොට පෝස්ට් සිටුේෂන් එක හැන්ඩල් වෙනවා. මම ඒ ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මේ ඉතින් මිනිස්සුන්ටත් ලොකු වගකීමක් තියෙනවා මේ වගේ සිටුේෂන් එකකට කොහොමද අපි ෆේස් කරන්න සහ ජීවිත අවදානම කොහොමද මග ඇරවා ගන්න. පෝස්ට් එකෙත් කතා කරන්න පුළුවන් ජීවිත අවදානමට තව දුරටත් තියෙනවා ජීවිත අවදානම. මොකද ඒ ජීවිත අවදානම් නැති වෙන්නේ අංක 1ට දැන් අපිට කෑම හම් වෙනවා ගොඩක් අයට දැන් සුරකුම් මධ්‍යස්ථාන වලින් අයට කෑම ගෙනත් දෙනවා අනිත් අයට. හැබැයි එතෙන්දී හයිජීන් එක ගැන ගොඩාක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. PHI ලා හරහා චෙක් වෙලා මේ කෑම දෙනවා නම් ගොඩාක් වටිනවා. දැන් ගොඩක් අය දන්සැල් වලට එහෙම තමයි දෙන්නේ. PHI ගේ මේක නැතුව දන්සැල් දෙන්න බෑ. ඒකෝනේ මේ වගේ අවස්ථාවක් වුණත් මම නම් කියන්නේ පොඩ්ඩක් ඒ ගැන කන්සිඩර් කරන්න ඕනේ. මොකද අපිට අමාරු තැනක් තමයි. හැබැයි ගොඩාක් වෙලාවට එහෙම මේක අර ප්‍රමිතිගතයකින් නැතුව හයිජීන් බලන්න නැතුව කෑම දුන්නොත් මිනිස්සුන්ට පොඩි හරි කොලරා පාචන වෙන එකක් මේ වෙලාවේ ගියොත් ස්ප්‍රෙඩ් වුණොත් මේක පුදුමාකාර වෙගෙන් ස්ප්‍රෙඩ් වෙන්න ගන්නවා. හොස්පිටල් මදි වෙනවා. හොස්පිටල් වල ක්‍රියාකාරීත්වය ගංගාවතුර නිසා අඩපණ වෙලා තියෙන වෙලාවක හොස්පිටල් මදි වෙනවා මේ වගේ දෙයකට ට්‍රීට් කරන්න පටන් ගත්තොත්. ඒක අංක 1. එතකොට අනිත් එක තමයි ඔය අනිත් මීයුන වගේ දේවල් තියෙනවා. ඒතර ඒවටත් මිනිස්සු පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මම මඩට බහින එක අරව මේව කරලා හොඳ කකුල් හොදගෙන එළියට එන්න. ඒ වගේ දේවල් වලින් වළක්වා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙන්ගු. අපි හැමෝටම තියෙන වගකීමක් ඒක. දැන් ඕගලන්ගේ ගෙදර පත්ත පිටිය පොඩ්ඩක් බලලා මේ ඩෙන්ගු වලට හේතු වෙන මේ දේවල් තියෙනවා නම් ඒවා ඩිස්ට්‍රොයි කරලා අයින් කරලා මේ මදුරු ව්‍යසනේ සෑහෙන දුරට පල්ලෙහා දාන්න try කරන්න. මේ දැන් මේ ව්‍යසනයෙන් මැරුණා මිනිස්සු 400ක් වෙනකොට ආසන්න වශයෙන් යන තව ඉස්සරහට තව කැල්කියුලේට් එකේ සමහර මුදා ගන්න බැරි වෙන ප්‍රදේශවල කට්ටිය ඉන්නවා. එතකොට ඊට වඩා පිරිසක් නැති වෙන්න පුළුවන් ඩෙන්ගු වගේ ලොකු වසංගතයක් පැතිරෙන්න ගත්තා. ඒ නිසා ඒක ගැනත් ඕගොල්ලෝ හැමෝම පෝස්ට් වසංගත සම්පෝස්ට් වසංගත නෙමෙයි පෝස්ට් ව්‍යසනකාරී සමයකදී අපි අංක 1ට බලන්න ඕනේ දේවල් තමයි රෝග තත්ත්වයන් ස්ප්‍රෙඩ් වෙන එක වළක්වා ගන්න. අනිත් එක ඉතින් පුළුවන් තරම් හැමෝටම උදව් කරන්න try කරන්න. තමයි මයින්ඩ් shift අපිටත් ඔබට කියන්න තියෙන්නේ. ඒ වගේම හැම තිස්සෙම මනස තියාගෙන බලන්න මේ වගේ දෙයක් වෙනකොට දැන් පැය 72 ඉස්සරහ අපිට මේවා පැය 72ක් ඉස්සරහට ප්‍රෙඩික්ෂන් එකක් දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි දන්නේ ටීවී එකෙන් කියන දෙයක් අකාලකම් දෙපාර්තමේන්තුවයි වුණාට හොඳ ඉක්විප්මන්ට් තිබෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තමයි 2003 ගංගුතර වගේ කාලෙදී අපි මුහුණ දුන්නේ. අද පැය 72ක ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා තාක්ෂණය දියුණුවයි. ඒක රජයනුත් මීට වඩා ඇත්තටම ඉස්සරහට වෙලා අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. ඒක තාම හිතන ඇඩප්ට් වෙලා නැහැ. සිස්ටම් චේන්ජ් එකක් ලොකුට උනේත් නැහැ. අපි බලමු ඉදිරියේදී හරි මේ වගේ තත්ත්වයකට නව තාක්ෂණය තමයි හැම දෙයකම අංක 1. තාක්ෂණය පාවිච්චි කරලා අපිට ගොඩාක් දේවල් හැන්ඩල් කරගන්න පුළුවන්. ගොඩක් අය තාක්ෂණයට බය සත්‍යයක් තියෙනවා. දැන් AI වලට බය මිනිස්සු ඉන්නවා. AI වලට බය වෙන්නේ නැතුව මේ තාක්ෂණය සහ මේ දේවල් භාවිතා කරගෙන මේකෙන් වෙන්න පුළුවන් හානිය අවම කරගෙන අපිට වෙන්න පුළුවන් හානිය. මේ වගේ ස්වාභාවික විපත් වලින් වෙන්න පුළුවන් හානිය අවම කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ටික තමයි අපි මයින්ඩ් shift vlog series එකෙන් මම අද vlog එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. Shift your perspective. Shift your future. ඉතින් ඊළඟ vlog එකකුත් අරගෙන ඔබ වෙත එනකන් ආරක්ෂාකාරීව මේ දින ටිකේ ගත කරන්න කියලා ඔබ සමගින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.